guys මම මේ ඔයාලට පෙන්නන්න යන්නේ අලුත් සොලියුෂන් එකක්. මේක ඇවිල්ලා Samsung A05 ෆෝන් එකක්. බලන්නකො මේක ඩිස්ප්ලේ එක බ්ලැන්ක් එන්නේ. මේක හේතුව තමයි අලුතින් අපි කියන්නේ ඩිස්ප්ලේ එක කැඩුණාට පස්සේ අපි ඩිස්ප්ලේ එකක් රිප්ලේස් කරපුවාම මේ ලෙඩ එනවා. ඒ ලෙඩ එන්නේ 15 එක අප්ඩේට් කරාම. ඒ කියන්නේ software එක 15 software එක අප්ඩේට් කරාට පස්සේ තමයි මේ ලෙඩ එන්නේ. එකක් ටච් වැඩ කරන්නේ නැති වෙනවා. සමහර ඒවා ඩිස්ප්ලේ බ්ලැන්ක් වෙනවා. මේක දැන් මේ අපිට කුරියර් වලින් කුරුණෑගල ඉඳලා එවලා තියෙන්නේ. මේ දැන් මේක මේ අපි ළඟ සොලියුෂන් එක තියෙනවා කියලා එයාලට දන්නේ හින්දා මම මේ ඔයාලව දැනුවත් කරන්නත් එක ගන්නෙ. මෙන්න මේක තමයි එන ලෙඩි. දැන් අපි මේක හදන්න යන්නේ. අපි හදලා ඉවර වුණාට පස්සේ බලමු මේක කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි අපි දාන්න යන software එක. මේක ගොඩක් අය අපිට කියනවා මේක සොලියුෂන් දෙන්න කියලා. ඒ හින්දා තමයි මේක දැන් මේ වීඩියෝ එකක් කරලා දාන්න හිතුනේ. ඔයාලා දැන් බලන්න අපි ඒක කරනවා. දිගටම මේක ඉවර වෙනකම් මම ඔයාලට දැන් මේක වෙන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. දැන් මේ software එක යනවා ඔයාලට පේනවා. මේක බලමු මේකේ අවසාන වෙනකම් කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න. මේ තමයි මේකේ අවසානේ. මේ දැන් මේක මේ වෙන තැනකින් මේක ගලවලා තියෙනවා. මේ වලට පේන විදිහට මේ රින්ගර් එකක් නැහැ. අපි මේ දැන්ට නිකන් software දාන්න ඕනේ ඉඳ හයි කරේ. මේක මේ මෙයාලා IC check කරන්න ගලවලා තියෙනවා. ඇත්තට මේක ඒක නෙමෙයි solution එක. solution එකක් විදිහට තියෙන්නේ මේක software එකක්. මේ උගාට කියලා මේක මම හදාගන්න ගියම ඉතින් මේක කියන්න තියෙන්නේ මේ වගේවා ගලවන්න එපා. අපි මේ දැන් ෆෝන් රිපෙයාර් කරන කෙනෙක් වුණා මේක ගලවලා නෙමෙයි මේක සොලියුෂන් එක ඇත්තටම තියෙන්නේ. ඔයාලට පැහැදිලිව තියෙන මම මුලින් කිව්වා. මුලින් මම ඔයාලට කිව්වේ මේක ඩිස්ප්ලේ එකක් මාරු කරාට පස්සේ 15 අප්ඩේට් එක දැම්මොත් මේක ඩිස්ප්ලේ එක බ්ලැන්ක් වෙනවා. එහෙම නැත්නම් ටච් වැඩ කරන්නේ නැහැ. ඒකට හැටියට සොලියුෂන් එකක් තමයි මේක ගලවලා IC රිප්ලේස් නෙමෙයි කරන්න තියෙන්නේ. මේක එකම දේ තමයි මෙන්න මේ software එක. ඔයාලට පේනවා ඇති. මේක software එකකින් on කරන්න පුළුවන්. ඒ හින්දා මේ ගැන තව කවුරු හරි මොන හරි දැනගන්න ඕන නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි විස්තර වලට දෙන්නම්. Thank you.